සුබ දවසක්. වෙහිකල් පිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආලා තියෙනවා හොඳම තත්ත්වයේදී Toyota Hiace model van රථයක්. ඉතින් මේක සුපිරිම තත්ත්වයේ හදපු van රථය තමයි අද මම ඔයාලට අරගෙන ආලා දෙන්නේ. dual AC ඔක්කොම වැඩ කරන සපහසුර ගමනක් යන්න පුළුවන් හොඳම තත්ත්වයේ van රථයක් තමයි මේ van රථය. ඉතින් අපේ වෙහිකල් පිස්සු YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද අපි හැමදාමත් වගේ මේ වගේ වාහන ඔයාලට හැමදාමත් අරගෙන එනවා. ඉතින් ඉක්මන් කරන්න අපේ YouTube channel subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වාහන අපි නිතරම අරන් එනවා. ගොඩක් අයට ගන්න හැකියාවක් නේ අපේ වාහනය. ඉතින් අපේ YouTube channel subscribe කරලා තිබොත් තමයි ඔයාලට ගොඩක් දුරට වාහනේ ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ වාහනේ ජපානයේ නිෂ්පාදනය කරපු Toyota Hiace model van රථයක්. ඉතින් මේක මම ඉල්ලීමක් කරන මේ වාහනේ මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන එක මේ වාහනේ හදපු විදිය අපේ වීඩියෝ එක අන්තිමට තියෙන මේ ඔයාලට බලන්න පුළුවන් සම්පූර්ණ මේ වාහනේ වීඩියෝත් බලලා අන්තිමට ඔයාලට මේ වාහනේ කෑලි වලටම ගල්ලා හදපු විදියත් ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද අපි මේ වාහනය මේ තත්ත්වයට ගේන්නේ කොහොමද කියන එක ඔයාලට S2 එකෙන් බලා ගන්න පුළුවන්. මොකද අපි කෑල්ලෙන් කෑල්ල වාහනේ හදන විදියත් ඔක්කොම සම්පූර්ණවම මේ වීඩියෝ එක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපේ YouTube channel මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වාහන හදන විදිය ඉඳන්ම අපි ඔයාලට අරගෙන එන්නේ අපේ මේ වගේ YouTube channel එක පමණයි. ඉතින් කැලණිය පැතුම් මෝටර් ආයතනය තමයි මේ වාහනේ වල බලාගෙන හැකියාව තියෙන. කැලණිය පැතුම් මෝටර් ෂෙල් මහගෙදර කියන ලංකාවේ එකම තැන ෂෙල් මහගෙදර. ඉතින් කැලණිය පැතුම් මෝටර් ආයතනය තමයි මේ වාහනේ වල ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. මේ වාහනේ මිල සඳහන් කරන්නේ 4275000ක්. ඉතින් මේ වගේ වාහනයක් ඔයාලට dual AC ඔක්කොම තියෙන තැනකට යන්න පුළුවන්. ගෙදර පාවිච්චි කරන්න හයර් එකක් දුවන්න හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථය තමයි අද මම ඔයාලට අරගෙන ඉල්ල තියෙන්නේ. ඉතින් එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනෙට මේ වාහනේ ඔයාලා කරගන්න ෆිනෑන්ස් පාස්ම ලක්ෂ 25ක් පමණ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනෙට මේ වාහනේ ගැන කතා කරොත් මේ වාහනේ බඳ ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙන ටිම් බොඩියක් තමයි මේ වෑන් එකේ බඳවල් ඔක්කොම කන්ඩිෂන් ඔක්කොම හොඳටම තියෙනවා. ඉතින් ටයර් ඔක්කොම හොඳටම හොඳයි. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් තියෙනවා. මේක LH51 කියන මොඩල් එකේ වෑන් රථයක්. මේක 2L එන්ජින් එක තියෙන ඩොල්ෆින් එන්ජින් ආපු ඔරිජිනල් ආපු ඩොල්ෆින් එන්ජින් ආපු මොඩල් එක. ඉතින් මේක බලන්න බඳව වලට පේන්න තියෙනවා මේ බඳවල් ඔක්කොම 100%යි. එක රැල්ලක්වත් නැහැ. පේන්ට් එක හොඳම තත්ත්වයේ කරලා තිනවා. පේන්ට් කන්ඩිෂන් එක හොඳටම තියෙන හොඳම තත්ත්වයේ වෑන් රථයක් තමයි මේ වෑන් රථය. ඉතින් සම්පූර්ණ ටින්කරින් එහෙම තියෙන ඔක්කොම අපි සම්පූර්ණව කරලා. ඉතින් මේ ඇතුළේ මඩ බෝක්කු සම්පූර්ණව කිසිම දිරුවක් ගන්න නැතුව ඔයාලට කාලයක් දුවන්න පුළුවන් තත්ත්වයට හදලා තියෙන වාහනයක් තමයි මේ වෑන් රථය. එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනයේ එන්න ෂෙල් මහගෙදරට ඔයාලට මේ වගේ වාහනේ නැත්නම් තවත් වාහනයක් ඔයාලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ බඳේ තියෙන පේන්ට් එකේ කන්ඩිෂන් එක කැලණිය පැතුම් මෝටර් ආයතනයේ බලන්න මේ වගේ කණ්ණාඩියක් වගේ තියෙන ඔයාලට පේනවා හොඳටම තියෙනවා මේ පේන්ට් එක. ඉතින් පේන්ට් එක කරලා තියෙන විදිය ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ කණ්ණාඩියක් වගේ හොඳටම තියෙන පේන්ට් එක කරලා ඉතින් අඩු ක්වොලිටි එකකින් ගහපු පේන්ට් නෙමෙයි අපි ගාව තියෙන්නේ. ඉතින් ඔයාලට ආවොත් කැලණිය පැතුම් මෝටර් ආයතනයට ආවොත් මේ වගේ වාහනේ ලබා ගැනීම හැකියාවක් තියෙන හොඳ වාහනයක්. එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනයේට ෂෙල් මහගෙදරින් තමයි මේ වගේ වාහනයක් ඔයාලා ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඉතින් අපි කෑලි වලටම ගාලා හොඳම තත්ත්වෙම හදලා යට තියෙන බෝල ජොයින්ට් එකේ ඉඳන්ම දාලා හැම බෝල ජොයින්ට් එකම අලුතෙන්ම බෝල ජොයින්ට් හතරම අලුතෙන් දාලා තියෙන මේ වාහනේට. ඉතින් ඔක්කොම යට සද්ද බද්ද ඉඳන්ම එන්ජින් පැත්තේ ඉඳන්ම ගියර් බොක්ස් හැම එකම චෙක්අප් එකක් කරලා තමයි වාහනේ ලබා දෙන්නේ ඔයාලට. එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනයේ හොඳ තත්ත්වයේ වාහනේ ලබා ගන්න පුළුවන්. එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනයේට ඉක්මන් කරන්න මේ වාහනේ මේක හොඳම කන්ඩිෂන් තියෙනවා. මේ වම් පැත්ත බඳ ඔයාලට පේන්න දිනවා. වම් පැත්ත බඳ හොඳම කන්ඩිෂන් එකට තියෙනවා. ඉතින් හොඳම කන්ඩිෂන් එක වම් පැත්තේ පීල්ලත් ඒ වගේ තමයි. මේ වම් පැත්තේ පීල්ලත් හොඳම කන්ඩිෂන් තියෙනවා. දිරුම් කිසිම දෙයක් නැහැ. අලුතෙන් සම්පූර්ණම නිමාවක් කරපු දිරුම් තියෙන ඔක්කොම හදලා අලුතෙන්ම නිවා කරලා ඉතින් හැම එකක්ම අංග සම්පූර්ණව හදපු වෑන් රථය තමයි මේ වෑන් රථය. මේ කැලණිය පැතුම් මෝටර් ආයතනයේ වාහනයක් ගන්නවා එක හැමදේම ඉලෙක්ට්‍රික් පැත්තේ තමයි එන්ජින් පැත්තේ තමයි බොඩිය පැත්තේ තමයි හැම එකක්ම මුලින්ම හැදිලා තමයි ඔයාලට ලබා දෙන්නේ වාහනය. ඉතින් එන්ජින් පැත්තේ හොඳම තත්ත්වයේ තියෙන වාහන තියෙන්නේ. ඉතින් ඔයාලට බය නැතුව වාහනයක් අරගන්න පුළුවන්. කාලේ පදින්න පුළුවන් තත්ත්වෙට මේ වගේ පේන්ට් එකක් හොඳටම කරලා අනිත් ඇඟවල වගේ අටෝප පේන්ට් ගහලා විකුණ ගන්න විතරක් සේල් කෝඩ් ගහන තරම් නෙමෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් ආවත් මේ වාහනේ ඇවිල්ලා බැලුවත් ඔයාලට පේන්න තියෙනවා මේ වාහනේ පේන්ට් එක කොහොමද ගහලා තියෙන්නේ කියන එක. ඉතින් එන්න කැලණිය පැතුම් මෝටර් ආයතනයේ හොඳම තත්ත්වයේ සුපිරිම තත්ත්වයේ වාහනය. ඉතින් වහල පීලි ඔක්කොම හොඳයි. මේ වහලේ සන් කැප් හයි කරලා තියෙනවා. 4x4 ලයිට් බාර් හයි කරලා තියෙනවා. එතකොට හුඩ් බාර් හයි කරලා තියෙනවා. මේ වහලේ තත්ත්වෙත් ඔක්කොම කන්ඩිෂන් ඔක්කොම හොඳටම හොඳයි. අවුරුදු 18ක් අයිතිකාරක තනි අයිතිකාරය ගාව තිබිච්ච වාහනේ තමයි මේ වාහනේ. ඉතින් මේක අතුලත ගත්තොත් ඇතුළත් ඉතින් හොඳ තත්ත්වයේ තියෙනවා. මේක ඩුවල් AC ඔක්කොම තියෙනවා. මේකේ ෆ්ලෝබෝඩ් ගියර් තියෙනවා, පවර් ස්ටීරියම් තියෙනවා, ෆ්ලෝබෝඩ් ගියර් තියෙනවා. ඉතින් ඔක්කොම හොඳටම තමයි. මේක ඩෑෂ්බෝඩ් ඔක්කොම ඩොල්ෆින් ඩෑෂ්බෝඩ් එකක් ඔක්කොම කරලා තියෙන මේ වාහනේ ගොඩක්ම දේවල් තියෙන ඩොල්ෆින් බඩු දාලා තියෙන මේ වාහනේට.
යට දින අත් ඔක්කොම ඩොල්ෆින් කරලා තියෙන. ඉතින් බෝල ජොයින්ට් ඔක්කොම ඩොල්ෆින් බෝල ජොයින්ට් දාලා තියෙන්නේ. ඉතින් මේක ඇඩ්ජස්ටබල් සීට් තියෙනවා. ඔක්කො ඇලෝ වෙල් තියෙනවා. මේ ඩුවල් AC ඔක්කොම හොඳටම හොඳ. AC එක හොඳටම තියෙනවා. AC කූල් එක හොඳටම තියෙනවා. ඉතින් දිරුම් කිසිම දෙයක් නැහැ. ඉතින් පිටිපස්ස ඇතුළට අපි ගත්තත් මේක ඇඩ්ජස්ටබල් සීට් පේලි තුනක් තියෙනවා. ඉතින් මේක සප්පහසුර යන තමයි හදලා තියෙන්නේ. මේක කොට මොඩල් එකේ වෑන් රථය LH51. මේක ඩුවල් AC යුනිට් එක තමයි වලට පේන්න තියෙන්නේ. AC ඔක්කොම වැඩ කරනවා. හොඳම කන්ඩිෂන් තියෙන වෑන් රථයක්. ඉතින් අරගෙන කරන්න කියලා ලොකු දෙයක් නැති. ඉතින් සාමාන්‍යයෙන් හොඳම තත්ත්වයේ 95%ක්ම කන්ඩිෂන් තියෙන වාහනයක් තමයි මේක. ඉතින් හොඳම තත්ත්වයට හදලා තියෙන. ඉතින් ගන්න කෙනෙක්ට කරන්න කියලා ලොකු දේවල් නැහැ. ඉතින් පැදුම් මෝටර් සායතනික වාහනයක් ගත්තොත් අපි කියන්නේ වාහනේ වැඩ නැති වාහනයක් තියෙනවා කියලා. ඉතින් ඒත් චූටි සුළු වැඩක් හරි තියෙන ඉඩ තියෙන ඒත් 95%ක්ම අපි කන්ඩිෂන් කරලා තමයි වාහනේ කෝලයක් අතට ලබා දෙන්නේ. එන්න කැලණිය පැදුම් මෝටර් සායතනයේට මේ වගේ වාහනයක් කෝලයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වාහනේ නැත්නම් තව වාහනයක් හරි ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳම කන්ඩිෂන් එකකට හදලා තමයි ඔයාලට වාහනයක් අපි ලබා දෙන්නේ. ඉතින් අපේ වාහනයක් ගාවට මේ වාහනේ උනත් මේක වීඩියෝ අතරතුර බලන්න පුළුවන් ඔයාලට මේ වාහනේ හැදුන විදිය. මේක ඉස්සරහා මීටර් බෝඩ් එක ඔක්කොම හොඳටම හොඳයි. මීටර් බෝඩ් සියල්ලම වැඩ කරනවා. පවර් ස්ටියරින් ඔක්කොම තියෙනවා. ඉතින් හොඳ කන්ඩිෂන් වෑන් රථයක්. එන්න කැලිය පැතුම් මෝටර් සායතනයේට එන්ජින් පැත්ත ඔක්කොම හොඳයි. මේක GL කණ්ණාඩි තියෙනවා. මේක 2007 බොඩි කිට් ඔක්කොම ගහලා තියෙනවා. GL කණ්ණාඩි හැම එකක්ම තියෙන අංග සම්පූර්ණ කරපු වෑන් රථයක්. ගන්න කෙනෙක්ට අරගෙන දුහන්න විතරයි තියෙන්නේ. හොඳම කන්ඩිෂන් වෑන් රථයක්. එන්න කැලිය පැතුම් මෝටර් සායතනයේට ඇවිල්ලා මේ වාහනේ වාල කරගෙන හැකියාවක් තියෙනවා. ඉතින් හොඳම තත්ත්ව වෑන් රථයක් තමයි මේ වෑන් රථය. මේක 2L එන්ජින් එකක් තියෙන 0.757 905 919 0.757 905 919 0.757 905 919 දුරකථන අංකයට අමුතුමල් ලබා දීලා මේ වාහනේ ඔයාලා කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වාහනයක් ඔයාලා ගන්න පුළුවන් කැලණි ෂෙල් මහගෙදරේ. මේ වාහනේ මිල සඳහන් කරන 4075000යි. ඉතින් එන්න කැලණි පැතුම් මෝටර් සායතනයේට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද ඔයාලට මේ වගේ වාහනයක් ලබා ගන්න හැකියාවක් තියෙන වැඩිපුරම අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මොකද අපි වාහන දාන වාහනයක් ඉතාමත් ඉක්මනින් විකිරෙන හින්දා හැමදාමත් ගොඩක් අය අපින් වාහනයක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් එන්න කැලණි පැතුම් මෝටර් සායතනයේට. ඉතින් මේ වාහනේ හදපු මේ මුලින් අපි ගෙනාපු විදිහ තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. මේ තිබිච්ච විදිය වාහනේ. ඉතින් මේ වාහනේ තිබිච්ච විදිය ඔයාලට සාමාන්‍යයෙන් වෙන තැනින් වාහනයක් ගත්තොත් තිබිච්ච විදිය බලන්න මම මෙන්න නැහැ. ඉතින් උඩින් පේන්ට් කෝඩ් එකක් ගහලා අන්දලා තමයි දෙන්නේ. අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් යට මේ ගලවන විදිය තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් යට අපි රෝද ගලවලා ඩිස්ක් බ්‍රේක් දාලා පෑඩ් ඔක්කොම අලුතෙන්ම දාලා ඉතින් බෝල ජොයින්ට් පව ඔක්කොම අලුතෙන් දාලා ඉතින් බෝල ජොයින්ට් හතරම අලුතෙන් දාලා තිනවා. යට වැල සෙට් එක ඔක්කොම තියෙන ඔක්කොම හරියට හදලා කරලා ඉතින් නිමා කරපු වෑන් රථයක්. මේ වලට පේන්න තියෙන ඔක්කොම ගලවපු කෑලි තියෙනවා අපි. ඉතින් මේ ඩිස්ක් පෑඩ් එකේ තමයි ඔක්කොම ඩිස්ක් බ්‍රේක් ඔක්කොම ගලවලා බ්‍රේක් පෑඩ් ඔක්කොම අලුතෙන්ම දාලා ඉතින් මේ යට දිරුම් තිබ්බා ඒ ඔක්කොම අලුතෙන්ම තහඩුවෙන්ම ගහලා ඉතින් වෙන තැන් වල කාඩ්බෝඩ් තියලා ඔක්කොම ගහලා කරලා දෙන්නේ. අපි එහෙම කරන්නේ මේක හොඳ තහඩුවෙන් ගහලා ඔක්කොම කරලා පේන්ට් කරලා පොලිෂ් කරලා මේ වගේ බොඩියක් පොලිෂ් කරන්න මේ වගේ පේනුමකට ගෙන්න හොඳම කන්ඩිෂන් එකට තීන්ත ගහන්න ඕනේ. ඉතින් අඩු මුදලින් අපි වැඩ කරන්නේ ලොකු විදවත් දාලා තමයි ඔයාලට වාහනේ ලබා දෙන්නේ. ඉතින් මේ වගේ වාහනයක් ඔයාලට ලබා ගන්න එන්න කැලණිය පැතුම් මෝටර් සායතනයේට ඇවිල්ලා මේ වගේ නිමාව අංක එකේ නිමාවක් තියෙන හොඳ වාහනයක් ඔයාලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සුබ දවසක්.